Hi everybody, what's up and welcome back to my learning channel. In this video, I'm going to talk about singular and plural nouns. හොඳයි. එහෙමනම් අද මම කතා කරන්න යන්නේ අපේ lesson series එකේ 3 වෙනි lesson එක. ඒකවචන සහ බහුවචන නාමපද. Singular means one. Plural means more than one or many. ඒකවචන නාමපදයක් කියන්නේ එක නාමපදයක්. ඒ වගේම බහුවචන නාමපද කියලා කියන්නේ එකට වඩා වැඩි. එහෙම නැත්නම් ගොඩක් කියන අදහස. සාමාන්‍යයෙන් අපි ඒකවචන නාමපදයක් බහුවචනයට හරවද්දී එය සිදු කරන ක්‍රම කිහිපයක් තියෙනවා. අපි අද ඉගෙන ගන්න යන්නේ එයින් ක්‍රම දෙකක්. අපි ඒකවචන නාමපදයක් බහුවචනයට හරවද්දී කරන එක දෙයක් තමයි නාමපදයේ අගට S එකතු කරන එක. ඒ වගේම නාමපදයේ අගට ES කියන letters දෙක එකතු කරලත් අපිට නාමපදයක් plural කරගන්න පුළුවන්. අපි ඉගෙන ගන්න බහුතරයක් නාමපද අගට S එකතු කරලා එහි plural form එක හදා ගන්නවා වගේම සමහර නාමපදවලට එහි plural form එක හදාගන්න ES එකතු කරන්න වෙනවා. හොඳයි, අපි එහෙමනම් බලමු. මම ඔයාලට නාමපද කිහිපයක් සමග මේ lesson එක කියලා දෙන්නම්. ඔයාලට පේනවා මම singular nouns පැත්තේ නාමපද කිහිපයක් සඳහන් කරලා තියෙනවා. මතක තියාගන්න singular means one. So when the noun is singular, we put a or an. හොඳයි. එහෙමනම් අපි බලමු. A book. That means one book. A bird. One bird. A teacher. An egg. An elephant. That means one elephant. ඒත් එක්කම ඔයාලට මම අනිත් පැත්තේ දීලා තියෙනවා ඒවායේ plural nouns. Plural means more than one. Remember, if the noun is plural, you have to put S or ES. ආයෙමත් මම කියන්නම්. අපි කතා කරන්නේ බහුවචන නාමපද නම් අපිට වෙනවා S හෝ ES එම නාමපදයේ අගට එකතු කරන්න. දැන් බලන්න අපි මෙතන කතා කරපු නාමපද බහුවචන කරන්න අපි යොදන්නේ S පමණයි. අපි එකින් එක ඒ words ටික දැන් බලමු. Two books. Two books. අපි singular පැත්තේදී කතා කළේ එක පොතක් ගැන. දැන් අපි කතා කරන්නේ පොත් දෙකක් ගැන. ඒ නිසා අපි a book කියන singular noun එකට S add කරලා තියෙනවා. එහි plural form එක හදාගන්න. Two books. පැහැදිලි නේද? A bird. Three birds. Three birds. A teacher. Four teachers. Four teachers. An egg. ඒ කියන්නේ එක egg එකක්. Then the plural form of it, five eggs. Five eggs. An elephant. Many elephants. Many elephants. I really need you to remember that. Okay, then let's move on to the next part. Now we have more nouns. These nouns are little bit different. හැබැයි singular noun එක නම් ඒ විදිහටමයි අපි තියන්නේ. ඒ කියන්නේ අපි a හරි an හරි යොදනවා නාමපදයේ මුලට. නමුත් අපිට එම නාමපද plural form එකට හරවන්න ඕනේ නම් අපිට වෙනවා එම නාමපදවලට es add කරන්න. මතක තියාගන්න මම කිව්වා ඔයාට පුළුවන් නාමපදයක් බහුවචන කරගන්න s හරි es හරි ඒකවචන නාමපදයට එකතු කරලා. හරි. අපි එහෙමනම් මේ නාමපද ටික බලමු. A bus. One bus. A fox. A watch. One watch. A class. One class. An ox. දැන් අපි යමු plural form එකට. Remember again, to make them plural, here we add es. A bus. Two buses. A fox. Three foxes. Three foxes.
A watch. 4 watches. 4 watches. A class. 5 classes. 5 classes. An ox. 6 oxes. 6 oxes. Let's move on to the next part. So, how do we know if we should put s or es to make the noun plural? Well, for most nouns, you just have to put s for most of them. But for some, we have to put es. And how do we know? ඔයාලා මෙහෙම මතක තියාගන්න. කිසියම් නාමපදයක plural form එක හදද්දී එම නාමපදය මම මේ කියන letters වලින් අවසන් වෙලා තියෙනවා නම් එහි බහුවචන ස්වරූපය ලබා ගන්න එම නාමපදය අගට es යොදන්න ඕනේ. එතකොට මොනවද මේ letters? S, SS, CH, SH, X. Again, S, SS, CH, SH, X. හොඳයි. මම දීලා තියෙනවා ඔයාලට තව නාමපද ටිකක්. බලන්න පළවෙනි නාමපදය match. එම නාමපදය ඉවර වෙලා තියෙන්නේ CH කියන අකුරු දෙකෙන්. එහෙමනම් අපි එහි plural form එක ලබා ගන්න add කරනවා ES. Matches. Matches. Next noun is bush. Bush. That ends with SH. So we put ES to make it plural. Bushes. Bushes. තුන්වෙනි noun එක box. We have the letter X at the end. So we should put ES to make it plural. Boxes. Boxes. Next, class. We have SS at the end, so we put ES to make it plural. Classes. Classes. එහෙමනම් අමතක කරන්න එපා S, SS, CH, SH, X කියන letters වලින් ඉවර වෙන නාමපදවල plural form එක හදාගන්න අපි ES add කරනවා කියන එක. Okay. Now we have some special nouns on the other side. Potato, tomato, volcano. මෙතනදී අපි දැනගන්න ඕනේ ඕ අකුරෙන් ඉවර වෙන නාමපද ගොඩක්. මම කියන්නේ ෆොටෝ වගේ නාමපද බහුවචන කරද්දී අපි s තමයි add කරන්න ඕනේ. ඒක plural කරලා පෙන්නන්න. Photos. හැබැයි මේ නාමපද කිහිපය special. මොකද අපි මේ නාමපද plural කරද්දී මේ නාමපද වලට add කරන්නේ es. Potato, potatoes. Tomato, tomatoes. Volcano, volcanoes. Again, these are little bit special. For most nouns are end in O, we just add s. Okay, then let's move on to the final part. Now we are going to do some extra practice. බලන්න මම ඔයාලට දීලා තියෙනවා නාමපද කිහිපයක්. ඒවා අතර සමහර නාමපද singular ඒවා. සමහර නාමපද plural ඒවා. We have to decide together what we should put. The first one, to flower. Make a plural. ඉතින් අපි add කරනවා s. 2 flowers. The next one, 3 glass. Glass ends with ss. එහෙමනම් අපි මෙතනදී යොදන්න ඕනේ es. 3 glasses. 3 glasses. A lion. A lion. Do we have to put anything here? No. මොකද මේක ඒක වචන නාමපදයක්. A lion. ඒ කියන්නේ singular. 5 mat. We have to put s. 5 mats. 5 mats. Next one. 6 batch. මෙතනදී ch වලින් තමයි word එක end වෙලා තියෙන්නේ. ඉතින් es add කරමු. 6 batches. 6 batches. The last one is 1 bat.
We do not put SOES because it is singular, one bat. So, in this video, we learned how to make a noun singular and how to make a noun plural. I hope you guys enjoyed this video. Thank you for watching me, and let's meet in the next video. Bye bye.